කලාව යනු බඩගෝස්තරවාදයක් නොවේ. රටක විමත් ජනතාවක් ප්‍රඥා මහිමයෙන් ඔප්නම් වන්නට තිබෙන මාහැඟි ඖෂධයක් විදියටයි මම කලාව දක්වන්නේ. අපේ දශකයෙන් දශකයේ ඒ කලා ගුරුවරු විසින් මේ තත්ත්වය පෝෂණය කළා. කලා මර්ධනයට එරෙහිව නැගී සිටියා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් පටන් ගත්තාම මෑත සිනමාකරුවා දක්වාම ඒ අභීත උත්සාහය යෙදුණා. අපිට පේනවා ඊට පස්සේ මේක සහ මුලින්ම නන්නත්තරවාදී දේශපාලන ග්‍රහණයට හසු වුණා. ඔවුන්ට දිය හැකි එකම පිළිතුර කලා අභිවෘද්ධිය පතන ඓතිහාසික විකාශන වූ කලාවේ අභිවෘද්ධිය සහ අනාගතය යහපත් අනාගතයක් සහිත දේශයකට කලාවෙන් කළ හැකි මෙහෙවර මනමින් ඉටු කරන්නට කැප වුණු අපේ පරම්පරාවේ අනාගත පරම්පරාවේ තරුණ පරම්පරාවේ සියලුම කලාකරුවන්ට අපි ආරාධනා කරනවා මේ මොහොතේ දෙදීමකින් තොරව දෙසැම්බර් 16 වෙනිදා සවස් 3ට ජාතික පුස්තකාලය සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ඒ හමුවට පැමිණ ඔබේ දායකත්වය ප්‍රකාශ කරන්න. ඒ ඔබ මේ දේශයට කරනු ලබන මහඟු සේවයක් වශයෙන් සලකන්න අපි ඔබට ආරාධනා කරනවා පුරවැසි බලය වෙනුවෙන්